හායි අද මම ඔයාලට කියලා දෙනවා උකුළු මුකුළු කර කර කන්න පුළුවන් මුකුළු කැවුම් හදන්නේ කොහොමද කියලා. ඒ වගේම ටී ටයිම් එකට හිතුන ගමන් මේක හදාගෙන කන්න පුළුවන්. ඒ වගේ එන්නකෝ එහෙනම් අද අපි මේ මුකුළු කැවුම් රෙසිපි එක හදලම බලමු. එන්නකෝ. අපිට මුලින්ම ඕන වෙනවා පොල්. මම මෙතන පොල් ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට ඕන වෙනවා පාන් පිටි. මම මෙතන පාන් පිටි ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. ඊට පස්සේ ඕන වෙනවා සීනි. මම මෙතන සීනි ග්‍රෑම් 160ක් අරගෙන තියෙනවා. පැණි රසට වැඩිපුර කැමති අය ඉන්නවා නම් සීනි චුට්ටක් වැඩිපුර එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ලුණු ඕන වෙනවා. මම මෙතන ලුණු තේ හැඳි භාගයක් වගේ අරගෙන තියෙනවා. ඔයගොල්ලෝ පොල් ගද්දි ගොඩාක් වේලුණු පොල් ගන්න එපා. මෙන්න මේ විදියට මිරිකද්දී කිරි මෙන්න මේ විදියට එන්න ඕනේ. ගොඩාක්ම වේලුණු පොල් වල මේ වගේ කිරි එන්නේ නැහැ. ගොඩාක් මිරිකද්දී. ඉතින් ඕගොල්ලෝ පොල් ගද්දි සාමාන්‍යයෙන් ගොඩාක් වේලිලා නැති පොල් ගෙඩියක් ගන්න බලන්න ඕනේ. මම මේකට පාන් පිටියක එකතු කරගන්නවා. ඒ එකතු කරලා අපි පොඩ්ඩක් විතර මේ විදියට කලවම් කරගමු. ඊට පස්සේ මම මේකට ලුණු ටිකත් එකතු කරගන්නවා. ලුණු ටිකත් එකතු කරලා අපි කලවම් කරගමු. ඔයාලා මේක කලවම් කරද්දී වතුර එකතු කරන්න එපා. මොකද මේකට අපි වතුර එකතු කරන්නේ නැහැ. පොල් වල තියෙන තෙත ගතියම තමයි අපි මේක අනා ගන්න ඕනේ. ඊපස්සේ අපි සීනි ටිකත් මේ විදිහට එකතු කරගමු. සීනි ටිකත් එකතු කරලා අපි දැන් සීනි ටිකයි අපි දාගත්තු පොල් ටිකයි පිටි ටිකයි හොඳට කලවම් වෙනකම් මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. මේ විදිහට කලවම් කරගත්තට පස්සේ ඔයාලා මේකෙන් චුට්ටක් අරගෙන සාමාන්‍ය ප්‍රමාණයෙන් බෝල හදා ගන්න ඕනේ. ගොඩාක්ම ලොකු බෝල හදා ගන්නත් එපා. මෙන්න මේ වගේ ප්‍රමාණය බෝල හදා ගන්න ඕනේ. මේ බෝලෙත් අපි හදද්දි ටිකක් රවුන්ඩ් කරලා හදා ගන්න ඕන. අපි මේ මුකුළු කැවුමේ කොන් ටික හදා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි අපි හදාගන්නේ. මම මේ කරන විදිහටම ඕගොල්ලෝ හදා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේ පැත්තට හරවලා මෙන්න මේ විදිහටත් හදා ගන්න ඕන. අර කලින් හැදුවා වගේ. මෙන්න මේ විදිහට හතර පැත්තක් හිටින විදිහට. ඊට පස්සේ මේ පැත්තට හරවලා මෙන්න මේ විදිහටත් හදා ගන්න ඕනේ. මෙන්න මේ හැඩයකට. මෙන්න මේක තමයි අපේ මුකුළු කැවුමේ හැඩය වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි ඔක්කොම ටික හදා ගන්න ඕන. ඊළඟට මම තව එකක් හදලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ ප්‍රමාණි බෝලයක් අරගෙන ඊට පස්සේ ඒක මෙන්න මේ විදිහට චුට්ටක් හදලා මැද්ද තියලා මෙන්න මේ විදිහට හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ පැත්ත හරවලා මේ පැත්තත් අපි අර කලින් හදපු විදිහටම හදා ගන්න ඕන. මේ විදිහට. ඊට පස්සේ මේ මැද්ද මෙන්න මේක මේ පැත්තට හරවලා ආයෙ මෙන්න මේ විදිහට හදාගන්න තමයි තියෙන්නේ. සමහර අය මේක කොන් 4ක් වගේ හදනවා. ඒ වුණාට අපි කොන් 6ක් හදාගමු. මොකද 4ක් වගේ හදාගත්තාම මේ මැද්ද චුට්ට කම් වෙන්න බලනවා. මේ විදිහට 6ක් හදාගත්තාම මැද්ද හොඳට තැම්බෙනවා. මෙන්න මේ විදිහට තමයි හදාගන්න ඕනේ. ඔන්න ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත අපේ මුකුළු කැවුම් ටික. මම මෙතන මුකුළු කැවුම් 10ක් වගේ තමයි හදාගෙන තියෙන්නේ. හැබැයි පාන් පිටි 250කින් සාමාන්‍ය ප්‍රමාණය මුකුළු කැවුම් 30ක් විතර හදාගන්න පුළුවන්. අද මම ඔයගොල්ලන්ට මේ 10 බඳින විදිය තමයි පෙන්වන්නේ. එන්නකො එහෙනම් අපි මේක බෙදලා ඉමු. දැන් අපි මේ විදිහට ඇතිරියකට තෙල් ටිකක් වැඩිපුර දාලා දැන් මේක රත් වෙනකන් අපි තියාගන්න ඕනේ. මතක තියාගන්න ඕනේ අපි මුකුළු කැවුම් බදිද්දී අනිවාර්යයෙන්ම ගැඹුරු තෙලේ තමයි බෙද ගන්න ඕනේ. අපි දැන් මේක උතුරනකන් ඉමුකෝ. අපි රත් වෙන තෙල් එකට අපේ මුකුළු කැවුම් ටික දාගමු. අපේ මුකුළු කැවුම් එක මෙන්න මේ වගේ ප්‍රමාණයට බෙදුනහම හොඳටම ඇති. දැන් අපි මේක ලිපෙන් අයින් කරගමු. ඔක්කොම ටික ඒ විදිහට බෙදගමු. ඔන්න ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත මුකුළු කැවුම් ටික. ඉතින් මේක හරියම ලේසියෙන් හදාගන්න පුළුවන් කැවුම් වර්ගයක්. පළවෙනි පාර වුණත් හදන කෙනෙකුට හරියම ලේසියෙන් හදාගන්න පුළුවන්. එහෙනම් ඉතින් ඕගොල්ලොත් මම මේ කියලා දුන්න රෙසිපි එක try කරලා බලන්නකෝ.